මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම නිර්මාණය තමයි භාෂාව. යම් සංස්කෘතියක කැඩපත විදිහටයි භාෂාව සැලකෙන්නේ. සංස්කෘතියක උරුමය කියාපාන භාෂාවේ ජීවනාලිය තමයි ඒ භාෂාව සතුව පවත්නා ශබ්දකෝෂ. ඉතින් අද හෙළවස්තකර අපි භාෂාවේ රසමුසුතැන් සොයා යන ගමනේදී අපි හිතුවා භාෂාවක ජීව ගුණය සුරකින්නට ඉවහල් වෙන ශබ්දකෝෂ ගැන කතා කරන්නට මේ විදිහට ඉදහසට වෙන් කරන්න. ආරාධනා කරනවා වීඩියෝවේ අවසාන තප්පරය වෙනකම් අපිත් එක්ක රැඳලා ඉන්න. සරලවම කිව්වොත් එක් විශේෂිත විෂයක් හෝ සීමිත විෂයන් සමූහයක් පිළිබඳව ආකාරාදී පිළිවෙලට යොමු කරන පොතකට තමයි ශබ්දකෝෂයක් කියලා කියන්නේ. ශබ්දකෝෂ ආරම්භක අවධිය විදිහට විද්වතුන් පෙන්වා දෙන්නේ යුමේරියානු ශිෂ්ටාචාරයේ තරම් ඈත යුගයක්. අතීතයේදී ශබ්දකෝෂය හඳුන්වන්නේ ග්‍රීක භාෂාවේ ලෙක්සිකෝග්‍රාෆ්ස් කියන වචනය භාවිතා කරලා තියෙනවා. මේ වචනේ සරල අදහස වෙන්නේ වචන එකතු කිරීමේ හා ලිවීමේ කලාව යන්නයි. මේ විදිහට ක්‍රමයෙන් දියුණු වෙමින් ගලා එන ශබ්දකෝෂ ඉතිහාසය තුළ බිහිවුණු ශබ්දකෝෂ ගැන කතා කරද්දී සිරියාවේ එබ්ලා නගරයෙන් සොයාගැනුණු ක්‍රිස්තුපූර්ව 2400ට පමණ අයත් එබ්ලා ටැබ්ලට් ශබ්දකෝෂයත් ඉන්දියාවේ සම්භාව්‍යතම අවධිය වෙන ගුප්ත රාජධානි සමයේදී අමරසිංහ කවියා විසින් රචනා කරන ලද අමරකෝෂ ශබ්දකෝෂයක් සුවිශේෂී ස්ථානයන් හිමි කරගන්නවා. ශත වර්ෂාධික කාලයක් තිස්සේ සිංහල භාෂාවක සමාජය තුළ පරිණාමය වෙමින් එන සජීවී භාෂාවක සංරක්ෂණය, පෝෂණය හා නිවැරදි භාවිතය ගැන මඟ පෙන්වන ප්‍රශස්තකාරාදිය වෙන සිංහල ශබ්දකෝෂය ගැන කතා කරොත් මේ සඳහා මූලික අඩිතානම දමනු ලැබුවේ ඒ මැන්දිස් ගුණසේකර මුදලතුමා විසින්. මෙතුමා තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂවල කතුවරයා. මෙතුමා විසින් 1905 දී ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයත් 1915 දී සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයත් නිර්මාණය කරලා තියෙනවා. ලෝකයේ පවතින නිර්මාණශීලී අක්ෂර සතු භාෂා 16 අතරට අයත් වන සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙන් සර්වකාලීන වටිනාකමකින් යුතු මෙහෙවරක් සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් ඉටු කරමින් සිටිනවා. 1927 දී ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ප්‍රධාන කතරොත්වෙන් ආරම්භ කරපු සිංහල ශබ්දකෝෂ කාර්යාලය රාජකීය ආසියාතික සංගමය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යටතේ වර්තමානයේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා. සිංහල ශබ්දකෝෂ කාර්යාලය මගින් කලාප 31කින් යුක්තව ඉදිරිපත් කරන ලැබූ සිංහල මහා ශබ්දකෝෂයේ ආරම්භක අධ්‍යක්ෂක හා උපදේශක කර්තෘ තමයි මහාචාර්ය විල්හෙම් ලිගයිගර් මහතා. මීට අමතරව මහාචාර්ය එම්.ඩී. රත්නසූරිය ජුලියස් ද ලැනරෝල් මහතා, ආචාර්ය පී.බී.එෆ්. විජේරත්න යන විද්වතුන්ද පසුකාලීනව මෙහි කර්තෘන් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ගෝලීකරණයත් එක්ක වර්තමානයේදී සිංහල මහා ශබ්දකෝෂය සයිබර් අවකාශයට යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා. සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් තමයි ඒ සිදු කරනු ලබන්නේ. ලෝකයේ ඉතා ජනප්‍රිය ශබ්දකෝෂයක් තමයි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා කියන්නේ. ගිය වසරේ බොහොම සුවිශේෂී සිදුවීමක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සිංහල භාෂාව සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි තිරයේ දිස්වන සිංහල වචන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට එකතු වීම. ඉතින් අද හෙළබස්ලා කර අපි කතා කරන්නට යෙදුනේ භාෂාවක් සතුව පවතින අග්‍රගණ්‍ය වස්තුවක් වෙන ශබ්දකෝෂ ගැන. මේ ගැන ඔයාලා දන්න දේවල් කමෙන්ට් එකක් විදිහට පහලින් එකතු කරන්න. අපි තවත් දවසක නවමු දිශානතියකින් නවමු තේමාවක් මගින් ඉක්මනින් මුණ ගැහෙමු. අපි බස රකින්න සිසු පවුර හෙළබස්ලා කර